හයි ළමයි Cook with Money YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදිම තක්කාලි සෝස් එකක් හදන විදිහ බලමුද? මුලින්ම අපි අපේ සෝස් එක දාන බෝතලේ ජීවාණුහරණය කරගන්න ඕනේ. තක්කාලි සෝස් එක හදද්දී විශේෂයෙන්ම මැටි භාජනයක හදනවා නම් ගොඩක් හොඳයි. අපි ගන්න භාජන වෙන තක්කාලි වෙන වතුර බිඳුවක්වත් තියෙන්නේ නැති වෙන්න හොඳටම වේරුණාට පස්සේ තමයි ගන්න ඕනේ. මුලින්ම අපි තක්කාලි ටික කපලා අපි ලිපේ තියෙන භාජනයට දාලා විනාඩි 5ක් විතර හොඳට කුක් කරගන්න ඕනේ. තක්කාලි එක බෙරි වෙද්දි ලිප ඕෆ් කරන තක්කාලි එක හොඳට නිමෙන්න දීලා ඊට පස්සේ අපේ නිමුණු තක්කාලි ටික හොඳට බෙන්ඩර් කරගන්න ඕනේ. ලිපේ තියෙන භාජනයටම අපේ තක්කාලි ටික පෙරා ගන්න. ඔයාලට කැමති නම් මේක පෙරාගන්නේ නැතුව මෙහෙමම මේ සෝස් එක හදා ගන්න පුළුවන්. මම නම් මේ සෝස් එක හදන්න තක්කාලි එක පෙරලා ඒකේ තියෙන ඒ රොඩු ටික අයින් කරලා තමයි ගත්තේ. ඒ ගින්දර අඩු ප්‍රමාණයෙන් තියෙන අපේ සීනි ටිකයි අපි ගත්ත කුළු බඩු ටිකයි දාලා හොඳට හැඳි ගන්න ඕනේ. ඔයාලා මෙතනදී කුරුඳු ටිකයි කරාඹු නැටි ටිකයි හොඳට කුඩු කරලා ගන්න. විනාඩි 15ක් විතර මඳ ගින්දරේ හොඳට හැඳි ගගා තියද්දී අපේ සෝස් එක උකු වෙනවා. හරියටම අපේ සෝස් එක සෙට් වුණාද කියලා බලන්න නම් පීරිසියක් අරගෙන සාමාන්‍යයෙන් ඝනකම් වගේ දැනෙද්දී පීරිසියට චුට්ටක් දාලා බලලා ඉරක් ඇඳලා බලන්න. යාවෙන්න වෙලා යනවා නම් අපේ සෝස් එකේ ඝනකම හරි ඒ වෙලාවට ලිපෙන් බිම තියලා හොඳට නිමෙන්න දෙන්න. නිමුණට පස්සේ මේ සෝස් එක ඝනකම වෙනවා. බලන්නකෝ මේ සෝස් එක ලිපේ තියදී මම පීරිසියට දැම්ම සෝස් ටිකයි හොඳටම නිමුණට පස්සේ අපේ සෝස් එකේ තියෙන ඝනකමයි ගානුහරණය කරලා වතුර හොඳටම පෙරාගත්ත බෝතලයට අපේ සෝස් ටික දාගන්න ඕනේ. මේ බලන්නකෝ මම කඩෙන් ගෙනපු සෝසුයි ගෙදර හදපු සෝස් එකේ තියෙන වෙනස. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා.